ඔයාගේ කළු සපත්තුත් මෙන්න මේ වගේ පරණ වෙලා දුර්වර්ණ වෙලා දිලිසෙන ගතිය නැති වෙලා තියනවාද? ඉතින් මේ දවස්වල තියෙන වියදමත් එක්ක සැරින් සැරේට මිල අධික පොලිෂ් වර්ග ගෙනල්ලා අපිට මේවට ආලේප කරන්නත් බෑ. ඉතින් ඒ නිසා මං අද ඔයාට කියලා දෙනවා අපේ ගෙවල් වල තියෙන අපි සාමාන්‍යයෙන් විසි කරන මෙන්න මේ කෙසෙල් එල්ල පාවිච්චි කරලා කොහොමද ඔයාගේ දුර්වර්ණ වුණ සපත්තු මෙන්න මේ වගේ ගොඩාක් ෂයින් එකට ලස්සනට කුණු දූවිලි පොඩ්ඩක්වත්ම නැති වෙන්න පොලිෂ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි මෙතෙන්දී කිසිම කෙමිකල් ජාතියක්වත් කිසිම පොලිෂ් වර්ගයක්වත් පාවිච්චි කරන්නේ නැහැ. විසි කරන කෙසෙල් එල්ලක් විතරයි මේ වැඩේට අපි ප්‍රයෝජනෙට අරගන්නේ. විශ්වාස කරන්නත් අමාරුයි නේද? එහෙනම් අපි යමුද ඉක්මනට වීඩියෝ එකට කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා බලන්න. මම ඔයාලට මේ පෙන්නන්නේ කුණු දූවිලි එහෙම වැදිලා දිලිසෙන ගතිය ටිකක් අඩු වෙලා තියෙන කළු සපත්තු දෙකක්. ඉතින් මේ දාරවල් වල ඩස්ට් එක එහෙම බැඳිලා තියෙනවා. මං හිතන්නේ ඔයාලට කැමරාවට පේනවත් ඇති. ඉතින් ඒ කුණු දූවිලි හොඳට ඉවත් කරලා හොඳ ෂයින් එකක් අරගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඒකට මම අද අරගෙන තියෙනවා මෙන්න මේ වගේ කෙසෙල්ලෙලි ටිකක්. ඔයාලට මෙතෙන්දී ඕනම වර්ගයක කෙසෙල්ලෙලි පාවිච්චි කරන්න පුළුවන්. මමත් මේ ගෙදර පාවිච්චි කරලා අයින් කරපු කෙසෙල්ලෙලි ටිකක් තමයි මේකට අරගෙන තියෙන්නේ. ඉතින් අපේ ප්‍රධානම සහ එකම අමුද්‍රව්‍ය වෙන්නේ කෙසෙල්ලෙලි. මම කලිනුත් ඔයාලට සඳහන් කරා අපි කිසිම කෙමිකල් ජාතියක් හරි පොලිෂ් ජාතියක් හරි මේකට එකතු කරන්නේ නැහැ කියලා. ඉතින් එහෙමනම් බලමුද මේ කෙසෙල්ලෙල්ලෙන් අපි කොහොමද අපේ දුර්වර්ණ වුණු අව පැහැගැන්වුණු කළු සපත්තු වලට හොඳ පෙනුමක් අරගන්නේ කියලා. මම මුලින්ම කරන්නේ මේ කෙසෙල් එල්ලේ පොඩි කොටසක් ගලවලා අයින් කරගෙන සාමාන්‍යයෙන් අපි සපත්තු පොලිෂ් කරන්නේ අන්න ඒ විදිහටම සපත්තුව හොඳට මැද ගන්නවා. ඉතින් උන් ඔය පෙන්නන විදිහට මැදලා බලන්නකො. මං හිතන්නේ මේක මැදපු සැනින් ලැබුණ ප්‍රතිඵලය ඔයාලට හොඳටම බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔය දැන් කෙසෙල් එල්ලේ මැද දාරේ තියෙන පොඩි පොඩි කෑලි එහෙම අපේ සපත්තු වල තියෙන දාර කොටස් වල රැඳෙනවා. ඉතින් ඒ ගැන ඔයා වද වෙන්න එපා. අපි ඊළඟ පියවරට මේක සාමාන්‍ය රෙදි කෑල්ලකින් පිහදලා ඉවත් කරනවා. එතෙන්දී පහසුවෙන් මේ කොටස් ගැලවිලා අයින් වෙනවා. මං හිතනවා ඔයාට මේ සපත්තුවේ බැලූ බැල්මටම ලැබිලා තියෙන පෙනුම ලැබිලා තියෙන ෂයින් එක හොඳට පැහැදිලිව පේනවා ඇති කියලා. ඉතින් ඔන්න ඔය විදිහට කෙසෙල්ලෙලි තව කීපයක් වුණත් තරම් ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන්. ඊළඟට අපි කරන්නේ අර කෙසෙල්ලෙල්ලේ මැද තිබ්බ කොටස් අපේ මේ සපත්තුවේ දාරවල හිර වෙලා තියෙනවනේ. ඉතින් ඒ කොටස් ටික මෙන්න මේ විදිහට අපිට පහසුවෙන්ම ඉවත් කරගන්න පුළුවන්. සර්වියට් එකක් හරි පරණ රෙදි කෑල්ලක් හරි පාවිච්චි කරලා මෙන්න මේ විදිහට මුළු කොටස් ඔයා පිහිද ගත්තම. කෙසෙල්ලෙලි වල මැද කොටස් පිහගනිද්දී ඔයා හැමතිස්සෙම පරණ රෙදි කෑල්ලක් හරි පරණ සර්වියට් එකක් හරි පාවිච්චි කරන්න. මොකද අර කෙසෙල් වල තියෙන කහට ගතිය ඒ රෙදි කෑල්ලේ හෝ සර්වියට් එකේ රැඳෙන නිසා කොයි වෙලේකවත් හොඳ රෙදි කෑල්ලක් හෝ සර්වියට් එකක් පාවිච්චි කරන්න එපා. ඊළඟට මම මේ ඉතුරු වෙලා තියෙන ඉතුරු කෙසෙල්ලෙලි ටිකෙනුත් පොඩි පොඩි කොටස් කඩාගෙන ඊළඟ සපත්තුවත් හොඳින් මැද ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ හොඳට ඊළඟ සපත්තුවත් කෙසෙල්ලෙලි ටිකක් අරගෙන මේ විදිහට හොඳින් මැද ගන්නවා. මේ ක්‍රමේ මං හිතන්නේ ඔයාලා හැම දිනෙටම පහසුවෙන්ම try කරලා බලන්න පුළුවන්. අනිවාර්යෙන් මේක try කරලා බලන්න. බලලා මට කමෙන්ට් එකකුත් දෙන්න. ඉතින් මේකෙන් හොඳ දිලිසෙන පෙනුමක් විතරක් නෙමෙයි මේ සපත්තු දාරවල බැඳිලා තියෙන කුණු දූවිලිත් පහසුවෙන්ම ඉවත් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න මම දෙවනි පියවර විදිහට අර තනින් තන රැඳුන මේ කෙසෙල්ලෙල්ලේ කොටස් ටික තමයි මේ විදිහට පිහිදලා ඉවත් කරගන්නේ. ඉතින් මේ බලන්න මේ සපත්තු දෙකට කොච්චර ලස්සන දිලිසෙන පෙනුමක් ලැබිලා තියෙනවද? මම හිතනවා අද මේ වීඩියෝ එකෙන් අරන් ආව ටිප් එකත් ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඔන්න ඔය විදිහට මම මේ රෙදි කෑල්ලෙන් අර කෙසෙල්ලෙල්ලේ මැද කොටස් මේ සපත්තුවේ රැඳිලා තියෙන තැන් බලලා හොඳින් ඒවා පිහලා අයින් කර ගන්නවා. ඉතින් මේ වැඩේ හරිම පහසුයි. ඔයාලට පොඩි වෙලාවක් ඇතුළත කරගන්න පුළුවන්. මන් දන්නවා මේ වීඩියෝ එක බලන ඔයා ආයි කවදාවත් කෙසෙල්ලෙලි නම් විසි කරන එකක් නැහැ කියලා.
ඔයාටත් පොලිෂ් කරන්න මෙන්න මේ වගේ කළු සපත්තු ගෙදර තියෙනවා නම්. මොකද හිතෙන්නේ වීඩියෝ එක ගැන? ඉතින් ඔයාලට මොනවාද මේ වීඩියෝ එක ගැන හිතෙන්නේ කියලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දෙන්න. ඒ වගේම මං හිතන්නේ මේ සපත්තු වලට ලැබිලා තියෙන හොඳ පැහැය සහ දීප්තිය ඔයාලට හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ඔයාලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දෙන්නත් අමතක කරන්න එපා. ඔයාලා මේ දකින්නේ කෙසෙල් එල්ලකින් පොලිෂ් කරගත්ත අපේ මේ කළු සපත්තු වල පෙනුම. මං හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. එහෙනම් තවත් දවසක මම අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බෙන්න එන්නම්.